මේ තියෙන්නේ මේ ක්‍රොප් ටොප් එකට අදාළ පැටර්න් එක. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි වීඩියෝ එක බල සයිස් වලට පැටර්න් එක අඳින්න ගියාම ගොඩක් වෙලා යනවා සහ මිනුම් වර්ධින්න පුළුවන් කියලා. ඒ නිසා ඔයාලගේ කාලය ඉතිරි කරලා කිසිම වැරදීමක් නැතුව 100%ක් පර්ෆෙක්ට් ෆිනිෂ් එකට මහ ගන්න පුළුවන් විදිහට මම මේ පැටර්න් එක රෙඩි කරලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ පැටර්න් එක රෙද්ද උඩ තියලා කපලා මහන්න විතරයි. ඕනම කෙනෙක්ට එක සයිස් එකක් වුණත් සයිස් කීපයක් වුණත් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රොප් ටොප් එක ඔයාලට ඕනි ඩිසයින් එකක් තියෙන ෆැබ්‍රික් එකකින් මහ ගන්න පුළුවන්. බිස්නස් එකක් කරන කෙනෙක්ට නම් තනි පාටින් වගේම ඩිසයින් තියෙන ෆැබ්‍රික් වලින් කරොත් දෙවිදිහටම මේකට ඔයාලට ලොකු ඉල්ලුමක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්නගෙන යන්නේ මගේ ළඟ තියෙන ලස්සන අන්කොමන් ෆැබ්‍රික් ටිකක්. ඉතින් ඔයාලට ඕනි නම් ගොඩාක් අඩු මුදලකට මගෙන් මේක ගන්න පුළුවන්. ඉතින් මගේ ළඟත් පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි අපි දැන් මේ ෆැබ්‍රික් ටික බලලා ඊට පස්සේ යමු පියවරින් පියවර කොහොමද අපේ ක්‍රොප් ටොප් එක මහගන්නේ කියලා බලන්න. අද මම මේ ෆැබ්‍රික් එක තමයි තෝරගන්නේ. ක්‍රොප් ටොප් එක මහන්න අවශ්‍ය කරන කොටස් ටික අපි මුලින්ම කපා ගමු. මේකෙදී අත් කොටස් දෙක, ඒ වගේම ක්‍රොප් ටොප් එකේ ඉදිරිපස පළුව සඳහා එක් කොටසකුත්, ඒ වගේම පිටුපස පළුව දෙක සඳහා කොටස් හතරකුත් කපා ගන්නවා. මෙතනදී මේ හાર્ට් ෂේප් එක මහ ගන්න ෆේසින් කොටසක් කපා ගන්නවා. ඉතින් මේකේ ඔයාලට දිග කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඔයා කැමති විදිහට ඉතින් මේ ප්‍රමාණය නම් හොඳටම ඇති. මේක ලස්සනටම තියෙනවා මහපුවාම. මෙන්න මේ විදිහට අඟල් එකමාරක් විතර වගේ පළල පටියක් අපි කපා ගන්නවා. ඉතින් අපි මේ කපා ගන්නේ පිටිපස්සේ කෝඩ් නූල් දාන්න පුළුවන් වෙන්න අපිට හදා ගන්න ලූප් සකස් කර ගන්න. අපි මහන්න පටන් ගමු. මුලින්ම අඟල් එකමාරක් පළලට කපාගත්ත මේ දිග පටිය අපි දෙකට නවලා අඟල් කාලක් වගේ වාසි තියලා මහ ගන්නවා. ඊට පස්සේ මේ පටිය හොඳ පිට හරවගෙන මම මේ පෙන්නන විදියට ඔයාලට කැමති සයිස් එකකට මේ ලූප් එකේ හිරිස හදා ගන්න පුළුවන්. ලොකු හිරිසක් ඕනේ නම් ඔයාලට දිග කොටස් වලට පටිය කපා ගන්න පුළුවන්. පොඩි එකක් ඕනේ නම් ඔයාලට පොඩියට කපා ගන්න පුළුවන්. මම නම් ගත්තේ පොඩියට.
ඊට පස්සේ පිටුපස පළුවේ උඩින් සහ යටින් අඟල් භාග ගානේ මාක් කර ගන්නවා මේ විදිහට. මේ දෙක අතරමැද තමා ඔයාට කැමති දුරකින් ගානට මේ ලූප් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උඩින් සහ යටින් ඉතුරු කරපු අඟල් භාගේ වටේට මෙහෙන්න ඉදිරිතුරු කරලා මැදින් ඔයාට කැමති විදිහකට ලූප් තියාගෙන හදා ගන්න පුළුවන්. Sinking in, I know this feels right. Catching a haze, love moving through me like a wildfire, like a wildfire. අඟල් භාගයක් ඉතුරු කරපු තැන උඩ සහ යට මෙන්න මේ විදිහට අපි මහලා මේක සම්බන්ධ කරගමු. මෙන්න මේ විදිහට තමයි පැටි තුනම මහගත්තාම තියෙන්නේ. අපි දැන් මේක අනිත් පැත්ත හරව ගමු. අනිත් කොටසත් මම මහන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා හොඳට බලා ගන්න මේකත්. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a haze, love moving through me like a wildfire, like a wildfire. පිටුපස පළු දෙකම මහගෙන ඉවරයි. ඔයාලට ඕනේ නම් මේ වටේට මැස්මක් දාගෙන යන්න පුළුවන්. අඟල් කාලක වගේ එක කැමති නම් විතරක් කරගන්න. ඊට පස්සේ අත් කොටස් දෙකේ උඩ ඉලාස්ටික් වෙන්න ඕනි වාටිය සහ අත අග ඉලාස්ටික් වෙන්න ඕනි වාටිය මහගම. ඉතින් මේක අඟල් භාගයට තමයි මහ ගන්න ඕනේ. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other මෙතනදී ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔයාගේ අතේ සයිස් එකට ගැලපෙන විදිහට ඉලාස්ටික් දාගන්න පුළුවන්. side. Sinking in, I know this feels right. Catching a haze, love moving through me like a wildfire, like a wildfire. ඊළඟට අත් කොටස් දෙක පිටුපස පළු දෙකට තියලා මහගමු. ඉතින් මෙතනදී පිටුපස පළුවේ හොඳ පිට සහ අත් කොටසේ හොඳ පිට එකමත එක තියාගෙන තමයි මහගන්නේ. ඒක ඔයාලා හොඳට බලාගෙන කරගන්න. Never the same. Never you calling my name, I'm taking my sweet time. Hey, whatever the plan, I know I'm holding the best of me out of my hand. I know you always understand.
golden sunlight. If I'm going with you, I know. ඉදිරිපස පළු දෙකට අත් කොටස් දෙක සම්බන්ධ කරගෙන ඉවරයි. අපි ඉදිරිපස පළුවේ heart shape කර කොටස මහ ගන්න ඕනි කරන පේසිම් කොටස අරගෙන එක පැත්තක් ඕලොක් කරගමු. ඉතින් මෙතනදී ඕලොක් කරගන්න වලට ඕලොක් එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේක දෙපොටක් නමලා මහ ගන්න. We'll get to the other side. Sinking in. ඊළඟට පේසිම උඩින් ඉදිරිපස පළුව තියලා මෙන්න මේ විදිහට පින්ස් ගහගෙන අඟල් භාගයක් වගේ වෙන විදිහට මේ heart shape එක වටේට මහගෙන යනවා. ඊළඟට මෙන්න මේ විදිහට heart shape එක වටේ අඟල් කාලක් විතර වගේ ඉඩ ඉතුරු වෙන්න තියලා වටේටම කපාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි පොඩි කට් මාක්ස් ටිකක් වටේටම දා ගන්නවා. අනිත් පැත්ත හරව ගන්න ලේසි වෙන්න. Bring me into golden sunlight. If I'm going. ඊළඟට ඔයාලට ඕනේ නම් පුළුවන් මේ heart shape එක වටේට අඟල් කාලක් විතර වගේ මහුව වාසියක් තියෙන විදිහට වටේට මහගෙන යන ලස්සනට. ඊළඟට අපි පේසින් කොටසේ දෙපැත්තට වැඩියෙන් තියෙන කොටස් ටික කපලා අයින් කරගමු. මෙන්න මේ විදිහට මෙහෙ යන්නේ නැති වෙන්න ඇද වෙන්නේ නැතුව ගානට තියලා ඒක ඔයගොල්ලන් කපා ගන්න පරිස්සමට. With you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love moving through me ඊළඟට අපි ඉදිරිපස පළුවේ අටවාටි අඟල් භාගයට මහගමු. like a wildfire, like a wildfire. ඊළඟට අපි ඉදිරිපස පළුවට අත් කොටස් දෙක තියලා මහගමු. මෙතනදී ඔයා ඉදිරිපස පළුවේ හොඳ පිට සහ පිටුපස පළුවේ හොඳ පිට එක මත එක තියෙන විදිහට තියාගෙන තමා අත් කොටස් දෙක තියලා මහගන්න. ඉතින් හොඳට බලාගෙන මේක කරගන්න. දැන් අත් කොටස් දෙකේ පළු හතරම ඔලොක් කරගමු. දැන් අපි ක්‍රොප් টොප් එකේ සයිඩ් මෝට්ටු කරගන්න තමා හදන්නේ. මෙතනදී දියකොට වෙන්නේ නැතිව හරි ගානට මහගන්න. ඉතින් පැටර්න් එක තියලා කපාගෙන හරියට මහගන්නකොට කිසිම විදියකින් වරදින්නේ නැහැ. ඉතින් රෙදි අපත යන්නෙත් නැහැ. මහගත්ත සයිඩ් මෝට්ටු දෙක අපි දැන් ඕලොක් කරගමු. Bring me into දැන් ක්‍රොප් টොප් එක සම්පූර්ණයෙන්ම මහගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ක්වොලිටි එකට ලස්සනට මම මේක මහගෙන තියනවාද කියලා. ඉතින් මේ විදියට ලස්සනට මහගෙන අලු ඩිසයින් එකක් අඳින්න ආසයි නම් ඔයාලා තවට පුළුවන් ඔන්න ඔයගේ සයිස් එකටම මගෙන් පැටර්න් එකක් ඕඩර් කරගන්න. ඒ විතරක් නෙමෙයි අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් සහ බිස්නස් එකක් දැනටමත් කරගෙන යන කෙනෙක් නම් ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ පැටර්න් එකෙන් සයිස් කිහිපයක් මොනවද ඕඩර් කරගන්න. ඉතින් බිස්නස් එකක් විදියට පැටර්න් කිහිපයක් ඕඩර් කරගන්න කෙනෙක්ට මම බිස්නස් පැකේජ් එකක් විදියට මේක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පැටර්න් එකක්
ගත්තට පස්සේ මේ වීඩියෝ එක බලලා ලස්සනටම ක්වොලිටි එකට මහගන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ කොහොමද කෝඩ් නූල් දාගන්න කියලා මේ විදිහට බලලා ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට මේ ක්‍රොප් টොප් එකේ පැටර්න් සෙට් එකට ඉදිරිපස පළුව, පිටුපස පළුව සහ අත් කොටස කියන කොටස් තුනම ලැබෙනවා. ඔයාලට මේ කෝඩ් නූලේ දිග අවශ්‍ය කරන ප්‍රමාණයට ගන්න පුළුවන්. අලුත් ලස්සන ඩිසයින් එකකින් ආයෙත් අපි හම්බෙමු. ඉතින් අදත් ඔයගොල්ලන් මාව අහගෙන හිටියට බලාගෙන හිටියට thank you. එහෙනම් මම ගිහින් එන්නම්. bye.